කෝච්චි අප්ඩේටඩ් වුණා නම් හොඳයි. පරණ මට ඒක ගැන අදහසක් නැහැ. ඒක හොඳයි. හොඳයි කියලා තමයි කියන්නේ. ඔව් ගොඩක් දුරට මේ ප්‍රායෝගික වෙයි දැන් ඉතින් යනවනේ බස් නැවතුම් පොළ අපවිත්‍ර කරලා දෙන දඬුවම්. ඒකට ඇත්තටම අපි හුඟක් සතුටුයි. ඔබේ නගරේ ඔබේ හඬ මේ ස්ට්‍රීට් වොයිස් ස්ටේෂන් එක හැදෙනවා ඊට පස්සේ දැන් බස් ස්ටෑන්ඩ් එක හදලා තියෙනවා. ඒ ගැන මොකද අදහස? හොඳයි. වෙනසක් වෙන්න ඕන. ඔව් අපි දන්නවා දැන් මේ වෙද්දී මේ රාජ්‍ය අලුත් වැඩ පිළිවෙලක් කරනවා මේ ක්ලීන් ශ්‍රී ලංකා එක යටතේ අවුරුදු ගාණක් සර්විස් වුන් නැති ස්ටේෂන් සර්විස් කරනවා ඒ ප්‍රවාහනය නගා සිටවනවා කියනවා. ඒ ගැන අදහස මොකද මහ ජනතාව විදියට? මහ ජනතාව විදියට අදහස කියන්නේ ඇත්තටම රටේ මහ ජනතාවගේ බදු මුදල් ඉතුරු වෙනවා මේ පොදු ප්‍රවාහනේ හරියට ශක්තිමත් වෙලා තියෙනවා නම්. පහුගිය කාල සීමාවෙම මේ පොදු ප්‍රවාහනේ ශක්තිමත්ව තිබුණේ නැහැ. ඒක පෞද්ගලික වෙන්න පුළුවන්, රජයේ වෙන්න පුළුවන්. ඒ දෙකම අකර්මණ්‍ය වෙලා දැනුත් තියෙන්නේ. එතකොට පොදු ප්‍රවාහනයේදී පෞද්ගලික අංශය ගත්තොත් රටට බරක් නැතුව තමයි පෞද්ගලික අංශයේ පොදු ප්‍රවාහනය සිද්ධ වෙන්නේ. නමුත් ඒකටවත් නිසි ක්‍රමවේදයක් මේ තාක් වෙලා නැහැ. රජයේ යටතේ තියෙන ගත්තොත් කෝච්චියයි CTB එකයි මේ වෙනකොට නවීකරණය වෙනවා. එතකොට තරඟයකුත් තියෙනවා පොදු ප්‍රවාහනයේ මේ දෙකට. CTB එකයි පෞද්ගලික එකයි. තරඟයක් තියෙනවා. දැන් ලෝ ෆ්ලෝ බෝඩ් බස් දාලා තියෙනවා. මම ගියා එක බස් එක. ඉතින් ඇත්තටම අපි සතුටුයි. ඒ වගේම තමයි දැන් අපි දන්නවා මේ විදුලි දුම්රිය ගේන්න යනවා ලංකාවට. ඒක ප්‍රායෝගික වෙයිද? මට ඒ ගැන අදහසක් නැහැ. මාමේ මේ ස්ටේෂන් එක හදන එක ඊට පස්සේ බස් ස්ටෑන්ඩ් එක හදන එක ගැන මොකද අදහස? අදින එක නම් හොඳයි. ඒ කියන්නේ දැන් අපි දන්නවා අවුරුදු ගාණක් මේ ස්ටේෂන් එකවත් බස් ස්ටෑන්ඩ් එකවත් අලුත් වැඩියා කරේ නැහැ. වර්තමාන ආණ්ඩුව විසින් දැන් මේක අලුත් වැඩියා කරගෙන යනවා. ඒක මොකද අදහස? ඒක හොඳයි. හොඳයි කියලා තමයි කියන්නේ. දැන් මේ අපි දන්නවා මේ කොටුව ස්ටේෂන් එක අවුරුදු ගාණක් පස්සේ රිනිවේට් කරනවා. ඒ ගැන අදහස මොකද? ගොඩක් හොඳයි. මම ගොඩක් වෙලාවට මේ දුව ක්ලාස් එකෙන් ගන්න යන්න මට ගොඩක් පහසුයි. මේ මං හිතන ඒක ගොඩක් හොඳ තීරණයක් කියලා. ඔව් අපි දන්නවා දැන් මේ වෙද්දි ඊ-ටිකට් වලට අලුතෙන් ඇවිල්ලා තියෙනවා, මැෂින් ඇවිල්ලා තියෙනවා, මේවා මේකේ හයි කරනවා කියලා කියනවා. ඒක ප්‍රායෝගික වෙයිද? ඔව් ගොඩක් දුරට මේ ප්‍රායෝගික වෙයි දැන් ඉතින් ගොඩක් අප්ඩේට් නේ හැමදේම. මං හිතනවා ඒක හොඳ දෙයක් කියලා. මෙට්‍රෝ බස් ගැන මොකද අදහස? ඒකත් ගොඩක් හොඳයි. ඒ කියන්නේ රට වෙනසක් වෙයි කියලා හිතනවද ප්‍රවාහන පැත්තෙන්? ඔව් ඉතින් ඒව අනිවාර්යෙන් තියෙන්න ඕන දේවල්නේ. රට ලස්සන වෙයි කියලා රට හිතනවා. ලස්සන වෙයි ඉස්සරහට හැමදේම මේ කට්ටියට ආස හිතන විදිහට තියෙනවා නම් කවුරුත් කැමතියිනේ. දැන් මේ ස්ටේෂන් එක හදනවා ඊට පස්සේ බස් ස්ටෑන්ඩ් එක හදලා ඉවර කරලා තියෙනවා. ඒ වගේම රටේ සංවර්ධන ක්‍රියාවලිය ගොඩක් වෙනවා. මේක ගැන අදහස මොකද? රටේ සංවර්ධනය වෙන එක ඉතාමත් හොඳයි. ඒ වගේම තමයි අපි මහ ජනතාව වශයෙන් අපි ඒක වැඩි දියුණු කරගන්න අපේ කාලයයි ශ්‍රමයයි දෙකම කැප කරන්නත් ඕනේ. මොකද මේ දවස්වල සමාජ මාධ්‍ය යනවනේ බස් නැවතුම් පොළ අපවිත්‍ර කරලා දෙන දඬුවම්. ඒකට ඇත්තටම අපි හුඟක් සතුටුයි. ඒ වගේ අපේ රට සම්බන්ධ වෙනවා නම් අපි කැමතියි. ඒ වගේම තමයි අපි දැක්ක දැන් මේ වෙද්දි දැන් අර වර්තමාන ආණ්ඩුවේ ලොකු ක්‍රියාවලියක් කරනවා මත්ද්‍රව්‍ය පිටු දකින්න ඕනේ කියලා. ඒක ගැන මොකද අදහස? ඒකත් හුඟක් හොඳයි. අපේ රටේ ඇත්තටම තරුණ පරපුර දැන් විනාශ වෙලා තියෙන්නේ. ඒකෙන් ළමයිව බේරගෙන අපේ රට සම්වර්ධනය වෙනකොට අපි හුඟක් කැමතියි. මම තව එක ප්‍රශ්නයක් අහන්න. මෙට්‍රෝ බස් එක ගිහින් දෙනවද? තවම නැහැ. හරි බොහොම ස්තුතියි. අපි අහන්නේ දැන් මේ රටේ සංවර්ධන ක්‍රියාවලියක් වෙනවා. ඒකේ දැන් අපි ඉන්නේ කොටුව ස්ටේෂන් එකේ. කොටුව ස්ටේෂන් එකත් මේ විදිහට රිනිවේට් වෙනවා. ඒක ගැන අදහස මොකක්ද? හොඳයි. කෝච්චි අප්ඩේටඩ් වුණා නම් හොඳයි. පරණ මේ ඒවනේ ධාවනය වෙන්නේ. ඒවත් මම ඒවට ඉතින් කල් යනවා හිමින්. ඒවත් අප්ඩේටඩ් වුණා නම් කියන්නේ නවීන ඒ වගේම තමයි අපි දන්නවා දැන් හැම දෙයක්ම ස්මාර්ට් වෙනවානේ. එතකොට දැන් මෙට්‍රෝ බස් ඇවිල්ලා තියෙනවා ලංකාවට. මෙට්‍රෝ බස් වලට ඇප් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම දුම්රියටත් දැන් මම හිතන්නේ ඇප් එක හදාගෙන යනවා දුම්රිය දෙපාර්තමේන්තුව. මේ වගේ දේවල් ගැන මොකද හිතන්නේ? ඒක ඇත්තටම හොඳයි. ඒවා පළවෙනි රෝගේ රටවල් වල තියෙන දේවල්නේ. ඒ වගේ ඒවා අපේ රටවල් වලටත් ඉන්ට්‍රොඩියුස් වෙන එක හොඳයි. ඒක මිනිස්සුන්ටත් ඉස්සරහට ලේසි කාලේ ඉතුරු කරගන්න ඔයගේ දේවල් සෑහෙන වටිනවානේ. හරි. එහෙනම් බොහොම ස්තුතියි අපිට එකතු වුණාට. දැන් අපි දන්නවා රට සංවර්ධනය වී යනවා. ඒකේ ව්‍යාපෘතියක් විදිහට මේ කොටුව දුම්රියපලත් අලුත් වැඩියා වෙනවා. මේක නම් මොකද අදහස? ඇත්තටම ගොඩක් සතුටුයි.
අපි කොටුවෙත් නෙවෙයි. ඒ කියන්නේ අපි කොළඹින් පිට අපි මේ ආවා කොළඹට. ඉතින් කොළඹ ලොකු වෙනසක් වෙලා තියෙනවා. ඒ ගැන දැක්කම සතුටුයි. බස් නැවතුම් පොළ කොළඹ බස් නැවතුම් පොළ ඒක දැක්කම ගොඩක්ම සතුටුයි. දැන් ඇත්තටම මේ වෙනම සිස්ටම් චේන්ජ් එකක් යනවා එතන. තව රට සංවර්ධනය වෙනවා නම් සතුටුයි. ඒ වගේම දැන් විශේෂයෙන්ම කියන්න කැමති දරුවෝ යනවනේ දෙහිවල සත්තුවත් වගේ දෙහිවල සත්තුවත් පොඩි පොඩි දරුවෝ යන සාමාන්‍ය ෆීල්ඩ් ට්‍රිප් එකක් යනකොට ඒ වගේ ස්ථාන තව තව සංවර්ධනය වෙනවා නම් දරුවන්ට ගොඩක් පහසුයි. චූටි දරුවෝ බලන්න ආසයි. සත්තුන්ගේ තින්ටෙන් දාලා අපි ගොඩක් තැන් වලට ගියා. ඉතින් මේ ඒ වගේ තැනුත් මේ වගේම සංවර්ධනය වෙලා රටේ අනාගතය අපේ අනාගත පුරවැසියෝ වෙනුවෙන් හොඳ රටක් බිහි වෙනවා නම් අපි ඇත්තටම සතුටුයි. ඔබද මේ කොහෙද? අපි රත්නපුර. දැන් රත්නපුරටත් කෝච්චිය යනවා කියලා කියනවා. ඒක නම් මොකද හිතන්නේ? සතුටුයි. අපි මේ බලා හිටිය එක තමයි අපිටත් මේ වගේ අවස්ථාවක් ලැබෙනවා නම් අපි ගොඩාක් සතුටුයි. හරි බොහොම ස්තුතියි. දැන් මේ රට සංවර්ධනය වෙමින් යනවා. ඒ ගැන අදහස අහන්න තමයි මම ආවේ. ඒ කියන්නේ දැන් මේ වෙද්දී අපි දන්නවා මේ බස් ස්ටෑන්ඩ් එක, ඒ වගේම කොළඹ කොටුව ස්ටේෂන් එක ආදී තැන් සහ දුම්රිය ඊට පස්සේ ප්‍රදු ප්‍රවාහනය මේ සියල්ල අලුත් වෙමින් යනවා. ඒ ගැන අදහස මොකද්ද? මෙහෙමයි මම හිතන්නේ මේ දේවල් හොඳින් සිද්ධ වෙනවා. මේ රටේ මතයක් තියෙනවා සංවර්ධනයක් වෙන්නේ නැහැ මොකුත් කරන්නේ නැහැ කියලා. නමුත් අපි දන්න අය දන්නවා සහ මේ වැඩි ප්‍රචලිත වෙන්නේ නැතුව සියලු වැඩ කරගෙන යන විත්‍ය අපි දන්නවා. ඒක හොඳයි. ඔව් අපි දැක්ක දැන් අර කලින් ආණ්ඩුවල තිබ්බේ මොකක් හරි කරද්දී ඒගොල්ලෝ ගොඩාක් ලොකු ප්‍රවෘත්ති දානවා ඒ වගේ වොයිස් කට් ගන්නවා එහෙම දේවල් නේ. නමුත් මේගොල්ලෝ එහෙම මේ ප්‍රසිද්ධියක් නැතුව වැඩ ටික කරගෙන යනවා. ඒ වැඩ සිද්ධ වෙන විදිය හොඳයි මේ රටේ දියුණුවට. ඒ වගේම තමයි මම තව එක ප්‍රශ්නයක් අහන්නම්. දැන් ජනාධිපතිතුමා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන කරන් යනවා. ඒ ගැන අදහස මොකද්ද? මෙහෙමයි දේව කෙරෙන්න ඕන දේවල් නේ. වෙන ආණ්ඩුව වලින් කරුවේ මත්ද්‍රව්‍ය ගෙනල්ලා රටේ බෙදා හරින එකනේ. ඒව මත්ද්‍රව්‍ය ගේන්න රජයේ ලොකු මැති ඇමතිවරු සම්බන්ධ වෙලා ඒවා ක්‍රියාත්මක කරුවා මිසක් ඒවා වළක්වන්න මේ පොඩි මිනිස්සුන් ඇල්ලුවා මිසක් ලොකු ගෙන්නන කවුරුත් ඒක ඇල්ලුවේ නැහැ. දැන් මේ ආණ්ඩුවෙන් ඒ සියල්ල කරගෙන යන විත්‍ය තමයි අපිට තේරෙන්නේ. හොඳයි ඒක. හරි බොහොම ස්තුතියි අපිට එකතු වුණාට. අපි දකින්නනේ මේ රට සංවර්ධනය වෙනවා නම් ඒ කියන්නේ එකක් තමයි මේ බස් ස්ටෑන්ඩ් එක අලුතෙන් හැදෙනවා, ස්ටේෂන් එක අලුතෙන් හැදෙනවා. මේ ගැන මොකද අදහස? හොඳයි. තරුණියක් විදිහට මොකද්ද කියන්න තියෙන්නේ? දැන් මේ අපි රට වෙනස් වෙනවා. අපි දැන් ගත්තොත් එහෙම කලින් තිබ්බ රටට වැඩිය අපි අනාගතයේ හොඳ රටක් දකිනවා. මගෙන් අහන්න එපායි. හරි බොහොම ස්තුතියි. දැන් අපි දන්නවා මේ රට සංවර්ධනය වෙමින් යනවා. ඒ කියන්නේ දැන් කොටුව ස්ටේෂන් එක, ඒ වගේම කොටුව බස් ස්ටෑන්ඩ් එක මේවා සහ ආපහු ලංකාවේ ගොඩක් දේවල් අලුත් වෙමින් යනවා. ඒ වගේම පොදු ප්‍රවාහනය අලුත් වෙනවා. මෙට්‍රෝ බස් ගෙනල්ලා තියෙනවා. විදුලි දුම්රිය එන්න නියමිතයි. ඉතින් මේ ගැන මොකද්ද අදහස? ඒක ඉතින් හොඳයි. ඉතින් මනුස්සයන්ට ඉතින් ඔය වගේ සෙවපහසුව දෙනවා නම් හොඳයි. ඒ කියන්නේ දැන් අපි දන්නවා දැන් මිනිසුන්ට ඔය වගේ රජයෙන් ලබා දෙනවා නම් ගොඩක් හොඳයි. ඒකට අපහසුතාවයකට පත් වෙන්නේ නැහැනේ කවුරුත් නේ. ඒ රජය ගොඩක් හොඳයි කියලා තමයි කියන්න පුළුවන්. ඒ කියන්නේ කලින් තිබ්බ රටත් එක්කලා ගද්දී අලුත් රට ගැන මොකද හිතෙන්නේ? අලුත් එක හොඳයි. ඉතින් දූෂණය ඔක්කොම නැති වෙලා යන තරමට හොඳයි. තරුණ පරපුරට ගොඩක් හොඳයි ඔය වගේ මේවා කරලා. ඒ වගේම තමයි මම තව එක ප්‍රශ්නයක් අහන්නම්. ජනාධිපතිතුමා මද්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් කරගෙන යනවනේ. ඒක බොහොම හොඳයි. අපි කැමතියි ඒකට. පොඩි දරුවෝ ටික ආරක්ෂා කරගන්න තරමට හොඳයි. එච්චරයි. එහෙනම් බොහොම ස්තුතියි අපිට කතා කරාට. දැන් රට සංවර්ධනය වෙමින් පවතිනවා. ඒකේ උදාහරණයක් විදිහට අපිට දැන් මේ අස්පනා අපිට පේනවා දුම්රිය කොටුව දුම්රිය පොළ නවීකරණය වෙනවා. ඒ වගේම තමයි කොළඹ බස් ස්ටෑන්ඩ් එක නවීකරණය වුණා. මේ ගැන මොකද අදහස? ඒක ඇත්තටම අවුරුදු ගානකින් වෙන හොඳ දෙයක්. මේක සංවර්ධනය මේ විදිහට වෙන එක ලොකු දෙයක්. ඉතින් මේ අවුරුදු ගානකින් තමයි මේ වගේ දෙයක් අපි දකින්න ලැබුණේ. මේ තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ தත්ත්වය සංවර්ධනයක ආරක්ෂා කරගන්න ඕන තියෙන தත්ත්වය. සමහර අය අවස්ථාවාදීන් ඉන්නවා ඒවා සමහරට විනාශ කරන අය. අපි කියමුකෝ දැන් අපි පාරමකට කොන්ක්‍රීට් දානවා කියලා. ඒ කොන්ක්‍රීට් දාන එක ආපහු අර කුණු දාලා ජරා කරනවා. එතකොට අර ආණ්ඩුවෙන් ගවර්න්මන්ට් එකෙන් කරන හොඳ දේ ආපහු මිනිස්සු ආපස්සට යනවා. මේකෙන් අපිට තිබ්බට පිටිය වැරදියක් නෙමෙයි. මොකද ආපහු ඒ වතුර මිනිස්සුන්ගේ ගෙවල් වලට ගහනවා. ජරාව දැම්මහම. අනිත් එක මේ දැන් ලංකාව දැන් මේ මම හිතන්නේ සිංගප්පූරුවේ තත්ත්වයට ගන්න නම් සෑහෙන්න අපහසු දෙයක්. හැබැයි ඒත් බැරි නැහැ. දැන් සිංගප්පූරුව කියන්නේ කෙලපවා ගහන්න බැරි රටක් නේ. කෙල ගෙවුවත් දඩ එනවනේ. ඒ වගේ තත්ත්වයකට ලංකාව ගන්න පුළුවන් නම් ඉතින් ලොකු දෙයක් මේ වගේම පවිත්‍ර ද්‍රව්‍ය පිළිවෙලට දාලා. ඒ වගේම දැන් පාරවල් වල අපිට දකින්න ලැබෙනවා මේ සිගරට් බිබී යනවා මිනිස්සු.
එංගලන්ත වගේ රටවල තියෙනවා ස්මෝකින් රූම්ස් කියලා. ඒ වගේ ලංකාවෙත් ඒ වගේ දේවල් ඇති කරන්න පුළුවන් නම් හොඳයි. මොකද මිනිස්සුත් අද දැන නොබලා බුලත් කියලා ගහනවා තැන් තැන් වල. දැන් සෞදි අරාබියේ බුලත් කියලා තහනම් කරලා තියෙනවා. මොකද ලංකාවේ මිනිස්සෙක් බුලත් කියලා ගහලා. ඒ වගේ තත්ත්වයක් ඇති කරලා තියෙනවා. ඒතකොට පාකිස්තාන් කට්ටිය ලංකාවේ මිනිස්සුන්ට වයින්නවා ඔයගොල්ලෝ හින්දා අපිට බුලත් කන්නත් නැහැ කියලා. ඒ වගේ තියෙනවා. මම සෞදි අරාබියේ හිටින්ද කියන්නේ. ඉතින් ඒ වගේ මේ රට සෑහෙන දියුණු වෙන්න ඕනි ඉදිරියට. වර්තමාන රජය යටතේ රට සංවර්ධනය කියලා අදහසක් තියෙනවද? සංවර්ධනය වෙන එක අපිට දකින්න ලැබෙනවා. හැමතැනම සංවර්ධනය වීම කෙරෙනවා. ඒක මේ අර තියෙන සම්පත් ආරක්ෂා කරගෙන අවස්ථාවාදීන්ට යටත් වෙන්නේ නැතුව සමහර ඒක හරියට ක්‍රියාත්මක කරන්න ඕනේ ජෙනුයින්ලි. ජනාධිපතිතුමා ක්‍රීම් ශ්‍රී ලංකා කියලා ප්‍රෝග්‍රෑම් එකක් ගෙනාවනේ. ඔව්. ජනාධිපතිතුමාගේ අදහස උනේ අත්තර මේකේ ආකල්ප වෙනස් කරන්න ඕනේ කියලා. හැබැයි අපේ ලංකාවේ මිනිස්සු තාම ආකල්ප වෙනස් කරගෙන ඉීමට සූදානම් නැහැ. අපේ ලංකාවේ ආකල්ප වෙනස් කරන්න ගොඩක් අපහසුයි. මොකද මිනිස්සු දැන් අවුරුදු ගාණක් තිස්සේම එකම සමහර දේවල් වලටම ඇබ්බැහි වෙලා ඉන්නවා. දැන් අපි කියමුකෝ මේ පාරවල් වල සිගරට් බොන්න එපයි කියලා තහනම් කරනවා කියලා දඩයක් ගන්නවා රුපියල් 100ක. සිගරට් බොන එකකින් රුපියල් 100ක් දඩගෙන ආණ්ඩුවට මේව කරගන්න. මොකද වැරදි දෙයක් නේ සිද්ධ වෙන්නේ. ඒක පිටිපස්සෙන් එන මිනිහට ලෙඩ වෙනවා. අර මිනිස්සයා සිගරට් බොන එක්කනට වැඩි අනිත් එක්කනට නරක වෙන්නේ. සෞඛ්‍ය වියදම ඉහළ යනවා. සෞඛ්‍ය වියදම ඉහළ යනවා. ඒතර ඒ වගේ දේවල් පොඩ්ඩක් ටිකක් දැඩි නීති දාලා තමයි නවත්තන්න වෙන්නේ. පසුතාවෙන් හරි නැත්තම් අර තත්යකට ගන්න බෑ. දැන් ලී කුවන් යූ ලංකාවේ ඒ දවස්වල දිනු තත්යකට තිබුණා. දැන් සිංගප්පූරුවේ ඒ තත්ත්වෙට දිනුට ඇවිල්ලා තියෙනවනේ. සිංගප්පූරුව මැලේසියාවේ වගේ රටවල් දිනුට ඇවිල්ලා තියෙනවනේ. ඒ තත්ත්වයට ගන්න ඉතින් දැන් මිනිස්සු සෑහෙන්න වැරදි පැත්තේ ගිහිල්ලා වැඩි. ඒක සෑහෙන්නම දැඩි නීතිමාලාවක් යට තමයි ගන්න වෙන්නේ. ඒක ජනාධිපතිතුමා යන විදිය හරි. හරි. එහෙනම් බොහොම ස්තුතියි අපිට එකතු වුණාට. බොහොම ස්තුතියි. සමාන රට සංවර්ධනය වෙනවා. ඒක අපිට අස්පනා පිටම පේනවා. ඒ කියන්නේ දැන් මේ කොටුව ස්ටේෂන් එක අලුතෙන් හැදෙනවා. ඒ වගේම කොටුව බස් ස්ටෑන්ඩ් එක අලුතෙන් හැදුනා. මේ ගැන මොකද අදහස? ඇත්තටම ගොඩක් හොඳයි. මොකද අපි වගේ මේ රාජ්‍ය සේවකයෝ මේ දෙකවස මේ රස්තියාදු නොවි අපිට සුව පහසුව ගමනක් යන්න පුළුවන් නම් ඇත්තටම සන්තෝෂයි. ඒ වගේම තමයි දැන් මෙට්‍රෝ බස් ගෙනාවා. දැන් විදුලි දුම්ටිය ගේන්න යනවා. මේ වගේ දේවල් ගැන පොත අදහස් කරලා රාජ්‍ය සේවකයෙක් විදිහට ඔබ කොහොමද මේ ගැන දකින්නේ? ඇත්තටම බොහොම හොඳයි. ඒ වැඩ සිද්ධ වෙනවා නම් හොඳයි. අපි තවම මේ බලාපොරොත්තු වෙනවා ඉදිරියට ඒ දෙක සාර්ථක වෙයි කියලා. දැන් තවත් මම එක ප්‍රශ්නයක් අහන්නම්. මේ වර්තමාන ආණ්ඩුව ආවට පස්සේ පඩි වැඩි වුණානේ රාජ්‍ය සේවකයන්. ඒ ගැන අදහස මොකද්ද? ඇත්තට අපේ නම් ලොකු වෙනසක් තියෙනවා. මම අධිකාරියක අපේ නම් ලොකු වෙනසක් තියෙනවා. ඇත්තටම හොඳයි. එච්චරයි. හරි බොහොම ස්තුතියි අපිට කතා කරාට. ඕකේ thank you. හිතන්නේ මේ ස්ටේෂන් එක හැමදාම අලුත් වෙනවා ඒ ගැන? දැන් මේ දවස්වල ඉස්සෙල්ලා තිබ්බට වැඩිය දැන් ගොඩක් දියුණුයි. ඒ වුණාට ගොඩක් දේවල් කරගෙන යනවා. අපිට ගොඩක් පහසුයි කියලා අපි හිතනවා. ඒ වගේම තමයි අපි දැක්ක දැන් මේ වෙද්දී දැන් බස් ස්ටෑන්ඩ් එක හදලා ඉවරයි මේ රජය. ඒ වගේම දැන් මේ ස්ටේෂන් එකෙත් ගොඩක් දේවල් අලුත් වෙමින් යනවා. එතකොට දැන් මේ රජය ගැන නන්දලාට මොකක්ද තියෙන අදහස? රජය ගැන ඉතින් කියන්න තියෙන්නේ අපිට ඉතින් මේ එක පැත්තකින් සතුටක් දැනෙනවා. ඒ වුණාට අපි සාමාන්‍යයෙන් දැන් ওই ජීවත් වෙන දැන් කොළඹ පළාත් වල ආයෙත් නම් මේ වගේ මම කියන්න මේ කනගාටුයි. මම පොළොන්නරුවේ වුණාට මේ මට අපිට හරි කරගාටුදායි සිද්ධ තියෙනවා. මේ දවස්වල වතුර ප්‍රශ්න තියෙනවා. එක ප්‍රශ්න නිසා රජයට ඒ අවධානය ගන්න බෑ. ඉතින් ඒ වුණාට අපිට ඒ වගේ දේවල් වලට සාහනයක් දෙනවා නම් රජය හොඳයි කියන එක තමයි මගේ බලාපොරොත්තුව. ඒ වගේම තමයි මම තව එක අවසාන ප්‍රශ්නයක් විදිහට අහන්නම්. දැන් අපි දැන් අවුරුදු ගානක් පස්සේ මේ රට දියුණු වෙනවා දකින්නේ. ඔව්. ඒ ගැන ඇත්තටම දැන් පොළොන්නරුවේ පුරවැසියෙක් විදිහට නන්දගේ අදහස මොකද්ද? මම පොළොන්නරුවේ පුරවැසියෙක් විදිහට කොළඹට එන්න දැන් පහසුකම් ගොඩක් තියෙනවා. ඇත්තටම ඉතින් උදේ ඇවිල්ලා හවස යන්න පුළුවන්කම අපිට අනිවාර්යයෙන්ම තියෙනවානේ. අපි ඉස්සර එහෙම ඇවිල්ලා ගියේ නෑ බයයි එන්න. දැන් පහසුකම් ගොඩක් තියෙන නිසා අපි හුඟක් මේ සතුටු වෙනවා. හරි එහෙනම් බොහොම ස්තුතියි අපිත් කතා කරාට. හරි බොහොම ස්තුතියි. පින් ගොඩක් පින් එනං ඈ. හරි.